ආයිබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයත් බබාට මව් කිරි දෙන අම්මා කෙනෙක්ද? එහෙම නැත්නම් ෆෝමියුලා දෙන අම්මා කෙනෙක්ද? මව් කිරි වල වාසි අවාසි වගේම ෆෝමියුලා මිල්ක් වල වාසි අවාසි ගැන දැනගන්න අපි යමු වීඩියෝ එකට. ඊට කලින් යුවෙන්ස් ඩයරි මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් දැම්ම subscribe කරන්න. චූටි පැටවුන්ට මුල් මාස 6ක කාලය අනිවාර්යෙන් මව්කිරි ලබා දෙන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම වෛද්‍යවරුනුත් නිර්දේශ කරනවා. නමුත් යම් යම් හේතුන් මත අපිට බබාට ෆෝමියුලා මිල්ක් එකක් ලබා දෙන්න වෙන අවස්ථා තියෙනවා. මම මුලින්ම ෆෝමියුලා මිල්ක් ගැන කතා කරන්නම්. ෆෝමියුලා වල අන්තර්ගත පෝෂණ සංඝටක ගැන කියනවා නම් සම්පූර්ණයෙන්ම මේ ආහාර අතිරේකය සකස් කරන්නේ කවුස් මිල්ක් වලින්. ඒ කියන්නේ එළකිරි වලින්. එළකිරි වලට DHA ප්‍රොබයෝටික්ස් ඒ වගේම දරුවෙකුගේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක යකඩ කැල්සියම් සහ khනිජ ලවණත් ඇතුළත් කරමින් නිෂ්පාදනය කරන ආහාර අතිරේකයක් තමයි ලදරු කිරිපිටි එහෙම නැත්නම් ෆෝමියුලා මිල්ක් කියන්නේ. ඒ වගේම එළකිරි යොදාගෙන සකස් කරන මේ ෆෝමියුලා මිල්ක් ඇතැම් දරුවන්ට ආසාත්මිකතා ඇති කරනවා. ඒ නිසාම සෝයා පිටි මගින් සකස් කරන ලදරු කිරිපිටි නැත්නම් ෆෝමියුලා මිල්ක් වර්ග කිහිපයකුත් වර්තමානයේ වෙළඳපොලේ තියෙනවා. කවුස් මිල්ක් වලින් අධික ලෙස සෙම් රෝග ඇතිවෙන අවස්ථාවලදී මේ සෝයා පිටි මගින් සකස් කරන ෆෝමියුලා මිල්ක් බබාලට දෙන්න කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. මේ ලදරු කිරිපිටි වලින් දරුවාට ලැබෙන වාසි ගැන අපි මුලින්ම කතා කරමු. කිසිම ගැටලුවක් නැහැ බබාගේ වර්ධනය ඉතාම හොඳින් සිදු වෙනවා ෆෝමියුලා මිල්ක් වලින්. දරුවාගේ බර කොළ පැහැති තීරුවේ තබා ගන්න පුළුවන් මේ ලදරු කිරිපිටි තුලින්. ඒ වගේම පහසුවෙන් සකස් කරලා ඕනම වෙලාවක දරුවට ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ යන ඕනෑම ගමනකදී පහසුවෙන් රැගෙන යන්නත් පුළුවන්. මම යම්කිසි රෝගී තත්ත්වයක පසු වෙනවා නම් එහෙම නැත්නම් දරුවට මව්කිරි ප්‍රමාණවත් නැහැ කියලා වෛද්‍යවරුන් නිගමනයකට එනවා නම් තවත් අවස්ථාවක නිවුන් දරු උපත් වැනි බහුදරු උපත්වලදීත් ෆෝමියුලා මිල්ක් එහෙම නැත්නම් ලදරු කිරිපිටි භාවිතා කරන එක මවට සහ දරුවාට පහසු වෙනවා. උඩ දමන කාසියක දෙපැත්තක් වැටෙනවා වගේම ඕනම දෙයක වාසි වගේම අවාසි සහගත පැත්තකුත් තියෙනවා. ඉතින් දරුවන් අධික ස්ථූලතාවයට පත්වීම බෝවන රෝග නිතර වැළඳීමත් අවාසි සහගත තත්ත්වයක්. ඒ වගේම දරුවා තුළ හොඳ ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගීම ලදරු කිරිපිටි වලට නම් කළ නොහැකි කාර්යයක්. ඒ වගේම දරුවාගේ ආහාර රුචිය හීන කරවීමත් තවත් අවාසි සහගත තත්ත්වයක්. මේ සියල්ලටම පොදුවේ අධික පිරිවැයක් දරන්න සිදුවෙන එකත් අපිට අමතක කරන්න බෑ. ඒ වගේම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කරලා දීර්ඝ කාලයක් ඉදිරියට කල්ලිකුත් වීමේ දින තබා වෙළඳපළට නිකුත් කරන නිෂ්පාදනයක් තමයි මේ ලදරු කිරිපිටි කියන්නේ. දැන් මම මව්කිරි ගැන කතා කරන්නම්. මව්කිරි කියන්නේ ස්වභාව ධර්මයාගේ විශ්මිතම නිමවුමක් කියලා කිව්වොත් ඉතාම නිවැරදි. ලෝකය පවතින්නේ හිරුගේ එළියනුත් මව්ගේ කිරිවලිනුත් කියන කියමන ඔයාලා අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. මව්කිරිවල තියෙන විශ්මිත ගුණ ගැන මම කතා කරන්නම්. ප්‍රධානම දේ දරුවා වර්ධනය වීමට අවශ්‍ය ප්‍රෝටීන් විශාල වශයෙන් අන්තර්ගත වෙනවා මව්කිරිවල. ඊට අමතරව මවගේ ශරීරය තුළ විවිධ ලෙඩ රෝගවලට අනුව ගොඩනැගී ඇති ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් මව්කිරි හරහා අම්මා කිසිම ලෝභකමක් නැතුව බබාගේ ශරීරයට මුදා හරිනවා මව්කිරි තුලින්. ඊටත් වඩා හාස්කමක් තමයි දරුවා අසනීපයෙන් සිටිනා විට කිරි උරා බීම තුලින් මවගේ මොළයට නිකුත් කරන පණිවුඩ අණුව වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් සහිතව නිපද වෙන මව්කිරි. ඒ අවස්ථාවේදී සාම්පල් එකක් විදියට දොවාගෙන පරීක්ෂා කරනවා නම් තද කහ පැහැයෙන් යුක්තයි වගේම ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා කියලත් වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා. ඊටත් අමතරව දරුවාගේ මොළය වර්ධනය යහපත් මානසික සෞඛ්‍ය ඒ වගේම ධනාත්මක සිතුවිලි සහ ආකල්පවල වර්ධනයටත් මව්කිරි හේතුවක් වෙනවා. මම මේ කතා කළේ බබාගේ පැත්තෙන්. මව්කිරි දීම තුලින් අම්මටත් වෙන වාසි තියෙනවා. ප්‍රධානම දේ තමයි වැඩි කාල සීමාවක් දරුවන්ට මව්කිරි ලබා දීපු මව්වරුන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම නැහැ කියලා වර්තමානයේ වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා. ඒ වගේම ශනික හෘදයාබාධ ඇති වෙන්නේ නැහැ කියලත් සොයාගෙන තියෙනවා. මව්කිරි දීම තුලින්
දරුවා වෙනුවෙන් උපන් සෙනෙහස නිසාම මවගේ මානසික ආතතිය නැති වෙලා යනවා කියලත් කියන්න පුළුවන්. තවත් වැදගත් කාරණාවක් තමයි යම් යම් රෝග තත්ත්වයන් වලදී දරුවා අමතර ආහාර සියල්ල ප්‍රතික්ෂේප කළත් මව්කිරි ප්‍රතික්ෂේප කිරීම සිදුවන්නේ කලාතුරකින්. ඒ තුලින් දරුවා ඩීහයිඩ්‍රේට් වෙන එක එහෙම නැත්නම් විචලනය වීම වළක්වා ගන්නත් මව්කිරි වලට පුළුවන්. මව්කිරිවල වාසි ගැන කියලා නිම කරන්න නම් බෑ. ස්වභාව ධර්මයාගේ විශ්මිතම නිර්මාණයක් තමයි මව්කිරි කියන්නේ. මව්කිරිවල අවාසි ගැන නම් කියන්න දෙයක් ඇත්තෙම නැති තරම්. මවගේ ශරීරයේ පෝෂණය දරුවාට ඇදිලා යනවා කියන දේ තමයි අපිට කියන්න තියෙන එකම අවාසිය. ඒ වෙනුවට දිනපතා යහපත් ආහාර රටාවක් පවත්වා ගැනීම තුළින් නියපොතු කෙස් සහ සම නිරෝගීව පවත්වා ගැනීමට මවට හැකියාව තියෙනවා. එහෙනම් අපි බබාට දෙන්න සුදුසුම මව් කිරිද එහෙම නැත්නම් ලදරු කිරිපිටිද? සමස්තයක් විදිහට දෙවර්ගයම ගත්තම කියන්න වැරදි නැති පෝෂණ ගුණයෙන් ඊටාම ඉහළ දේ තමයි මව් කිරි. ඒක ඔයාලට මගේ මේ කරුණු පැහැදිලි කිරීමෙන් හොඳටම අවබෝධ වෙනවා ඇති. දරුවා මව් කිරි ප්‍රතික්ෂේප කරන අවස්ථාවක ඒ වගේම නියුන් දරු උපතකදී වගේම මව ශල්‍ය කර්මයකට භාජනය වූ අවස්ථාවකදී සහ මවගේ කිරි දරුවාට ප්‍රමාණවත් නැහැ කියලා වෛද්‍යවරයෙක් පූර්ව නිගමනයකට එළඹෙනවා නම් එහෙමත් නැත්නම් මව රැකියාවකට යනවා නම් සහ මව්කිරි පම්ප් කරලා තබා යන්න බැරි අවස්ථාවක් නම් එවැනි මව්වරුන්ට ෆෝමියුලා එකක් බබාට දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරන්න මෙතනින් ඔයාලා අයිති මොන කාණ්ඩයටද කියලා. අවසන් වශයෙන් ඔබ දරුවාට අවුරුදු 2ක්වත් මව්කිරි ලබා දෙන්න උත්සාහ කරන්න කියලා මම ඉතාම ආදරයෙන් ඉල්ලනවා. මව්කිරි නිෂ්පාදනය සඳහා ඔබ සමබල ආහාර වේලක් ගත යුතුයි. නමුත් ඔබේ ආහාරය කුමක් වුවත් මව්කිරි නිෂ්පාදනය නවතින්නේ නම් නැහැ කියලා මම ඔබට සහතික වෙනවා. මව්කිරි නිපදවීම සිදු කරන්නේ ඔබ ගන්නා ආහාර අනුව නෙවෙයි. සම්පූර්ණයෙන්ම ඔබේ හදවත තුළ තම දරුවා වෙනුවෙන් උපන් අපරිමිත සෙනෙහස වෙනුවෙන් පමණක්මයි මව්කිරි නිපද වෙන්නේ. උදාහරණයක් විදිහට සුනක මවක් ගැන අපි කතා කරනවා නම් සුනක මවක් වරකට පැටවුන් උපරිම 10 දෙනෙක් හෝ ඊටත් වැඩිපුර බිහි කරන අවස්ථා තියෙනවා. ඇයත් මවක්. ඇය සියලු පැටවුන්ට ඇයගේ කිරි ලබා දෙමින් පෝෂණය කරනවා. ඉතින් මිනිස් මවක් ලබන්නේ එක් දරුවෙක් පමණක් නම් ඒ දරුවාට ප්‍රමාණවත් තරම් මව්කිරි නිපදවීමට 100% ඇයට හැකියාව තියෙනවා. ඒ වගේම නියුන්දරු තුන් නියුන්දරු හෝ ඊට වැඩි දරුවන් ගණනක් බිහි කළත් මවගේ මොළයට ලබා දෙන පණිවුඩය හරහා දරුවන් සංඛ්‍යාවටම ප්‍රමාණවත් ලෙස මව්කිරි නිපදවීමේ හැකියාව අම්මට තියෙනවා කියලා වර්තමානයේ වෛද්‍යවරුන් තහවුරු කරලා තියෙනවා. එහෙනම් ඔබත් මව්කිරි ලබා දීමේ හැකියාව තිබියදී ලදරු කිරිපිටි තෝරා ගැනීමට සිතන මවක් නම් මේ ගැන අවධානය යොමු කරන්න කියලත් මම ඊටාම ආදරයෙන් ඉල්ලනවා. මුල් මාස 6 අනිවාර්යෙන් මව්කිරි ලබා දෙන්න. හැකියාව තියෙනවා නම් දරුවාගේ මුල් අවුරුදු 2ක කාලය අමතර ආහාර සමග මව්කිරි ලබා දෙන්න. ඔබත් නිරෝගී දරු පරපුරක් හෙට දවස වෙනුවෙන් මේ ලෝකයට දායාද කරන්න දායක වෙන සාඩම්බරකාර අම්මා කෙනෙක් වෙන්න කියලත් මම අවසන් වශයෙන් මතක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම UN's Diary channel එකෙන් ඔයාලා හමුවට එන්නම්. ඔයාලට සුබ දවසක්.